එතකොට ෆස්ට් ළමෙක් ගත්තාම ෆස්ට් ළමෙක් දැන් එයාලට හම්බෙලා තිබිච්ච මාස 27න් ඒ කියන්නේ එයාලා විභාගයේ A level පටන් ගන්න කොට එයාට A level වලට හම්බෙලා තිබිච්ච මාස 27න් දැන් 18ක් ගෙවලා ඉවරයි. ඒ කියන්නේ 3න් 2ක් ගෙවලා ඉවරයි. තව 3න් 1යි තියෙන්නේ. එතකොට ඒ වගේ වෙලාවක තමන් කලින් තමන්ගේ තියෙන වැඩවල විවිධ මොකක් හරි අඩුපාඩුවක් නිසා මේ වැඩේ ආයි මුලින් ඉඳන් සුපිරියට කරගන්න ටාගට් එකක් තියාගෙන තමයි ෆ්‍රෙෂ් ළමෙක් මේ වැඩේ එන්නේ සම්පූර්ණයෙන් මුලින් ඉඳන් සිලබස් එකම. සෙකන්ඩ් සෙක් තර්ඩ් ළමෙක් ගත්තොත් එහම එයාලා දැන් එකවරයක් විභාගෙ ලියලා තියෙනවා. එතකොට එයාලා දන්නවා විභාගයේ ස්වරූපය මොකද්ද? තමන් අතින් සිද්ධ වෙච්ච වැරදි දන්නවා. මොකද්ද වෙලා තියෙන්නේ මොන වගේ දෙයක්ද අපි මේ සෙල්ලම් කරන්න කියන එක ගැන දන්නවා. එහෙනම් ඒ වගේ එකක මේ ශෛලියක සාර්ථක කරගෙන ඉන්න බලාපොරොත්තු තමයි ගොඩක් වෙලාවට ඒ ළමයිනුත් ඉන්නේ. එතකොට මේ කාටුණත් මේ කරන වැඩේ ඊටාම වැදගත්. ඊටාම වැදගත් කියලා වට තව ටික වෙලාවක් යද්දි තීරී මේක උගන්වන්න පටන් ගත්තට පස්සේ මේ කතා කරන කාරණාත් එක්ක එතකොට මේ කවුරුණත් ඔයා කලින්ම මේ ශෛලියක පටන් ගන්න කලින් එක දෙයක් කරන්න. ඒ තමයි ඔයා කලින්ම හිතාගන්න මේ වාගේ අවසාන ශෛලියක මේකෙන් ඔයාගේ අධ්‍යාපනික චැප්ටර් එක ඉවර කරනවා ජීවිතේ. ඒ කියන්නේ පළවෙනි චැප්ටර් එක අධ්‍යාපනික චැප්ටර් එක නෙමෙයි පළවෙනි චැප්ටර් එක. ජීවිතේ චැප්ටර්ස් 4යි මේ තියෙන වාගේ පළවෙනි චැප්ටර් එක. මේකේ තමයි ඔයා ගොඩ නැගෙන චැප්ටර් එක. මේකෙන් තමයි ඔයාගේ වෘත්තීමය ජීවිතයට අඩිය තියන්න යන වෘත්තීමය ජීවිතයට අඩිය තියන්න යන චැප්ටර් එක මේක. එතකොට මේ පළවෙනි චැප්ටර් එක ඉවර කරන තැනත් එක්ක ඔයාගේ ඊළඟ දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා පහුගිය අවුරුදු 20ක්ම ඔයාගේ ජීවිතේ වැඩිපුරම සපෝට් එකක් හම්බෙන චැප්ටර් එක මේ කියන්නේ ඔයාගේ අම්මයි තාත්තයි හැමෝම මේකට ඔයාලට සපෝට් කරලා තමයි මේ කාලේ ඔයාව ගෙනාවේ. එහෙනම් එච්චර සපෝට් එකක් මැද්දේ නම් ඔයා මේක කරේ අනිවාර්යයෙන්ම ජීවිතේ ඉතිරි කාලෙ මීට වඩා අමාරු වෙනවා වගේ කන්නේ තියෙන්නේ. ඒ නිසා ඔයාට හම්බෙලා තියෙන හොඳම chance එකදී පුළුවන් තරම් උඩකට ජීවිතේ උඩ ලෙවල් එකකට ජීවිතේ යද ගන්න. මොකද මේක තමයි ඒගොල්ලන්ගේ සපෝට් එකත් එක්ක දුවන chapter එක. එතකොට ඒ කියන්නේ ඔයාට ප්‍රශ්නයක් නැහැ අද කොහොමද ගෙදර ලයිට් බිල ගෙවා ගන්න, හෙට ගෙදරට කෑම ගේන්නේ කොහොමද? ඒව ගැන ඔයාට එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි ලෝන් එකක් ගෙවා ගන්න කොහොමද? එහෙම ඔයාට ප්‍රශ්න තියෙන ළමයි අඩු වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම සපෝට් එකේදී ඔයාට හම්බෙන හොඳ chance එකක් මේක. එක මාස 9ක් මහන්සි වෙලා හොඳ ඩිසිප්ලින් එකකට වැඩ කරලා හොඳ ගෝල් එකකට වැඩ කරලා හොඳ ටාගට් එකක් තියාගෙන වැඩ කරලා මේකේ ඔයාගේ උපරිමේ ශෛලියකේ කරලා යන්න පුළුවන් උපරිම ලෙවල් එකට. ඒ කියන්නේ ඕනෙම කෙනෙක්ට මේකේ කලින් රිසල්ට්ස් මොකද්ද, O level රිසල්ට් මොකද්ද, කලින් වැඩ කරේ කොහොමද කිසි දෙයක් වැඩක් නැහැ. මේ මාස 9 ඔයා වැඩ කරන විදියෙන් ඔයාට සම්පූර්ණයෙන්ම ඒ තුනක් කර නැත්නම් රෑන්ක් එකකට උනත් අද ගන්න පුළුවන්. ඒ නිසා මේ මාස 9 හරියට වැඩ කරලා Tamanට යන්න පුළුවන් උපරිම ලෙවල් එකට යන්න බෙදරින්. හරිද? ඒ නිසා මේ ශෛලියක පටන් ගන්න කලින් අතම පටන් ගන්න ශෛලියක. මේ ශෛලියක පටන් ගන්න කලින් ඔයා හොඳ තීරණයක් ගන්න අනිවාර්යෙන් මම්මගේ ගෝල් එකට. දැන් මේ බොහෝ විට ඊළඟ අවුරුදු ජනවාරි මුල වෙද්දී දැන් අපි ජනවාරි මුල ඉන්නේ ඊළඟ අවුරුදු ජනවාරි මුල වෙද්දී මේ විභාග ඉවරයි රිසල්ට්ස් අවිල්ලත් ඉවරයි සමහරට වඩා කැම්පස් එකකුත් තීරණය වෙලා ඉවරයි. බොහෝ විට මොකද ඔක්තෝබර් විභාග තියෙනවා දෙසැම්බර් ජනවාරි වෙද්දී රිසල්ට්ස් එනවා. ඒ අනුව තව ඊළඟ අවුරුද්දේ අද වෙද්දී ඔයා සම්පූර්ණයෙන්ම වෙනස් තැනක ඉන්න ඕනේ. ඔයාගේ ජීවිතේ වෙනස් පාරකට ඔයා වෙන chance එකකට ගිහිල්ලා ඔයාගේ ජීවිතේ වෙන ලෙවල් එකක ඉන්න ඕනේ. එහෙනම් ඊළඟ අවුරුද්ද මුල වෙද්දී ඔයා උපරිමයකට ළඟා වෙනවා කියලා ටාගට් එක තියාගෙන මේ අවුරුද්ද පටන් ගන්න. මේ මාස 9 පටන් ගන්න. මේ මාස 9 ලේසි වෙන්නේ නැහැ. මේ මාස 9 අමාරුයි. මේක සෑහෙන්න කැපකිරීමක් කරන්න වෙයි. ඔයාට සෑහෙන්න ආතල් අතහැරලා දාන්න වෙයි. හැබැයි ඔයාගේ 100% දීලා ඔයාගේ පළවෙනි chapter එක මෙතනින් අධ්‍යාපනික ජීවිතේ මෙතනින් පළවෙනි chapter එක ජීවිතේ පළවෙනි chapter එක මෙතනින් ඉවර කරලා දෙවෙනි chapter එකට අඩිය තියන්න උපරිම උඩකින්. ඒ නිසා ඔයාලා දන්නවා මොනවද පෙර වැරදි කියලා. කියන්නේ සිද්ධ වෙන්න පුළුවන් වැරදි මොනවද කියන එක ඔයාලා දන්නවා. ඔයාලා ගොඩක් ක්ලාස් second ශෛල ළමයි, third ශෛල ළමයි නැත්නම් first ශෛල ළමයිට දැන් කාලයක් ඒ level ඉඳලා තියෙනවා. ඒ නිසා ඔයාලා දන්නවා මොනවද වෙන්න පුළුවන් වැරදි මොනවද පන්ති කට් කර ගැනීම, රෙකෝඩින් ගොඩ ගහ ගැනීම සහ යාළුවොත් එක්ක සෙට් වෙන එක අරවා මේවත් එක්ක නැත්නම් කම්මැලිකම් ඔය කියන වැරදි ටික අමතක කරන්න එපා. ඔය වැරදි ඔළුවේ තියාගන්න. ඒ වැරදි වෙන්න දෙන්න බෑ. මේ ශෛලියක ඉවර වෙද්දී ඔයා උපරිමයක් කරලා ඔයාගේ අම්මයි තාත්තයි බලාපොරොත්තු වෙනටත් වඩා උපරිමයක් කරලා ඔයා බලාපොරොත්තු වෙන තරමට උපරිමයක් කරලා සියලු දෙනාට ඒ කියන්නේ ඔයා ඇත්තට මෙතන කොටස් දෙකක් ඉන්නවා. එකක් ඔයාගේ සාර්ථකත්වයේ කැමැත්තෙන් ඉන්න මිනිස්සු, අම්මයි තාත්තයි ඇතුළු යම් පිරිසක් සහ ඔයාගේ සාර්ථකත්වයේ අකමැත්තෙන් ඉන්න මිනිස්සු. ඒ දෙගොල්ලන්ටම හොඳම උත්තරේ දෙන්න ඕනේ. කැමැත්තෙන් ඉන්න මිනිස්සුන්ට සතුරු වෙන්න උත්තරේකුත් අනිත් පැත්තට ඒ වගේ උත්තරේකුත්. ඒ කියන්නේ ඔයාට බෑ කියලා කියන හැම වෙලාවෙම ඔයාව පල්ලෙහාට දාන ඔයා බොහොම පල්ලෙහා මට්ටමේ සලකන මිනිසුන්ට නෑ ඔයා එහෙම නෙමෙයි ඔයා පොරක් කියලාත් ඔයා මෙතනින් පෙන්වන්න ඕනේ. හරි. එහෙම ටාගට් එකක් තියාගෙන මේක පටන් ගන්න සහ ඉතින් අතරමැද්දෙන් මේ මාස 9 විතර නෙමෙයි මේ අද දවසේ පන්ති විතර නෙමෙයි ඕනම දවසක මේ වාගේ වන සියලුම වැඩවලදී අතරමැද්දෙන් විවිධාකාරයෙන් බාධකෙයි. විවිධාකාරයෙන් බාධකෙයි. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. මොකද ඔයාගේ ජීවිතය වෙනස් කරන්න යන්නේ. ඒ නිසා ඔයාලට බොහොම සුව පහසුව හරියට වෙලාවට කාලා බීලා ඊටාම සැප පහසුවෙන් ඔයාලට මේක කරන්න බෑ. එහෙනම් ජීවිත වෙනස් කරන්න බෑ. ඊටාම සැප පහසුවෙන් කරනවා නම් ජීවිත වෙනස් කරන්න බෑ. එහෙනම් ඒ ජීවිතේ ඉන්න විදිහට තමයි ඉන්නේ. ඒ නිසා ජීවිතේ වෙනස් කරන්න නම් ඔයාලට යම් කැපකිරීමක් කරන්න වෙනවා. ඒ නිසා මේ මාස 9 අමාරුයි. මහන්සි වෙන්න, උපරිම කැපකිරීමක් කරන්න, උපරිමයට වැඩ කරන්න සහ තමන්ගේ කම්ෆර්ට් එක සැප පහසුව ගැන හිතන්නේ නැතුව මේ මාස 9 යකා වගේ වැඩ කරන්න. යකා වගේ වැඩ කරලා ජීවිතේට මේකේ වටිනාකම ගන්න. මොකද තව අවුරුදු 40කිනුත්, තව අවුරුදු 30කිනුත් ඒකේ වටිනාකම මට අනිවාර්යයෙන්ම තියෙනවා.
මේ වෙලාවේ අවුරුදු 50ක් 60ක් වෙච්ච මිනිස්සෙක් වුණත් අපිට විස්තර කරද්දී ඒ මනුස්සයා මොකටද ඉන්ජිනියරින් කියපු මිනිස්සෙක් කොළඹ මෙඩිසින් කියපු මිනිස්සෙක් කියලා කියද්දී ඒ මනුස්සයාට අනිවාර්යෙන් අපිට ඒ මනුස්සයා ගැන ගැම්මක් ඇති වෙනවා. ඒ නිසා ඒක ඔයාට තව අවුරුදු 20කට 30කට 40කට විතර නෙවෙයි ඔයා මරණකම්ම වත් එක තියෙන දෙයක්. ඒ නිසා ඒ වගේම තමයි අනිත් පැත්තත්. මේක A level fail වෙච්ච එකෙක් කිව්වම මේක හැමදාටම වත් එක තියෙනවා. ඒ නිසා තමන්ගේ උපරිමයට ප්ලේස් කරලා මේ වැඩි වැඩ කරන්න. ෂයික පටන් ගන්න කලින් කියන්නේ පොත අනිවාර්යෙන්ම බලාපොරොත්තු වන ආකාරයේ කරදර කොමඩික වීමේ මාස 9 දී ඒක දැනගෙන පටන් ගන්න අනිවාර්යෙන් දිනලා ඉවර කරන්න පටන් ගන්න ෂයික. හරි.